රයිට් අයිබන් එහෙනම් සුබ දවසක් කියලා ඔන්න අද කට්ටිය කොහොමද ඔයාලට නිතරම ආපු ප්‍රශ්නයක් තිබ්බ මතකද භාෂා ලංකාර ගැන භාෂා උපක්‍රම ගැන භාෂා උපක්‍රම භාෂා ලංකාර එතකොට අර කාව්‍ය අලංකාර කාව්‍ය උපක්‍රම මෙන්න මේ කතන්දරේ සමහරු පටලව ගන්න මේක හැබැයි ඕනම කෑල්ල ඇයි දන්නවද O level වලට උනත් A level වලට උනත් මේ කොටස ඔයාට අනිවාර්යෙන් දැනගෙන ඉන්න වෙනවා. පුතේ අපේ සාහිත්‍ය පාඩම් හැම එකකම, ඒ කියන්නේ සිංහල වල තියෙන සාහිත්‍ය පාඩම් හැම එකකම මේ කැලල අනිවාර්යෙන් තියෙනවනේ. ඒක කොහොමද අනිවාර්යෙන් තියෙනවා කියලා කියන්නේ? දැන් හැම නිර්මාණයක් ඇතුළේම මේක තියෙනවා. එතකොට ඔයාගෙන් ප්‍රශ්න අහන්න තියෙන සම්භාවිතාව මේකෙම වැඩි. කොයි පාඩමෙන් වුණත් මේකෙන් ප්‍රශ්නයක් අහන්න තියෙන සම්භාවිතාව වැඩි. හරි? ඒ කියන්නේ එහෙම අහලක් තියෙනවා ඉදිරියේදීත් අහනවා. කාව්‍ය අලංකාර ගැන, භාෂා අලංකාර ගැන, කාව්‍ය උපක්‍රම ගැන, භාෂා උපක්‍රම ගැන මේක අහනවම තමයි. එකක් අහන්නම ඕනේ. අනිත් එක තමයි A level ළමයින්ට රසාස්වාද ලියද්දි මේ කැලල ඕනෙම කරනවා. O level ළමයින්ට හැම තැනකදීම ඕනේ කරනවා. හරි. දැන් මම ඕක එකපාර ඔයාලට කියලා දෙන්න කලින් මම පොඩි මෙන්න මෙහෙම කතන්දරයක් කියන්නකෝ. මෙන්න මේක චුට්ට අහගන්න. හොඳ පුතාලා වගේ. දැන් මෙන්න මෙහෙමයි. දැන් පුතේ ඔයාලා මම මේක කේක් එකක් කියලා හිතන්නේ. දැන් මම සාමාන්‍යයෙන් හොඳට චිත්‍ර අඳිනවා. කියන්නේ මම හැබැයි දක්ෂතාවය පෙන්වන්නේ නැහැ. මොකද මාව අරගෙන යන්න හදනවා රාජ චිත්‍ර ශිල්පියා කරන්න. කේක් එකක් කරගන්න බෑ. රයිට්. ඕන කේක් එක. මෙහෙම හිතා. මේකේ ඕන කේක් කියලා ලියන්න. ඕනේ නැහැ. එනේ කේක් එක. දැන් මෙන්න මේ කේක් එක දැක්ක ගමන් කන්න හිතනවනේ මේ කේක් එක හදලා තියෙන්නේ පුතේ අම්මා. රයිට්. මේ කේක් එක අම්මා අපිට හදලා දෙනවා. දැක්ක ගමන් කන්න හිතනවා. මේක දැක්ක ගමන් කන්න හිතෙන්නේ ඇයි? මේකේ තියෙන ලස්සනටනේ. මේකේ තියෙන රස දැක්කහම මේකේ රූපේ දැක්කහම අපිට හිතෙනවා අම්මට සිරි මේක මාර රහ ඇති. අන්න අපිට කන්න හිතෙනවා. නේ? හරි. එතකොට මේකෙන් චූටි කෑල්ලක් කාපාලා කනවා කියලා හිතන්නකෝ. ඔන්න දැන් මේකෙන් පොඩි කෑල්ලක් ගත්තා. ඔන්න ගත්තා කේක් කෑල්ල කමෙන් ගන්න ලැජ්ජෙන් දෙපා කනවා අයිසේ. හරි. එන මමත් කෑල්ලක් කනවා. මාර රහයි. අපි කමු. අර අලවල කියන්නේ නේද? අපි කමු. ඊළඟ ඔන්න කේක් එක කනවා. මාර රහයි. රහ දැනෙනවා. මේක හරි රහයි. මේක හදලා තියෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේක රහයි. අනේ එහෙම කියනවනේ කවුද ඒ අලබෝල්ලනේ අපි එහෙමනේ අපි දන්නවා රහ. කේක් එකේ රහ අපි දන්නවා. අපි ගන්නවා. මේක හරි පැණි රහයි. තා කැලක් කලා බලමු. මේකෙන් හොඳට චොක්ලට් රහ එනවා. අම්මා බිත්තර 7ක් විතර දාලා බිත්තරයක් පොඩ්ඩක් වැඩි වගේ. වැනිලා. එහෙම අපිට එක එක රහ දැනෙනවනේ. අපි දිරුවට හිතාගෙන ගියාම අපිට මේකේ තියෙන රහ මොනවාද? මේකට දාලා තියෙන්නේ මොනවාද? ඔහොම කතන්දර ටික අපිට තේරෙනවා. රයිට්. ඒක එහෙම තේරෙන්නේ මැනික. ඔයා මේකේ ඇතුළට දාන්නේ බිත්තර, වැනිලා, චොකලට් එහෙම කියලා ඔයා දන්න නිසා. ඔන්න හිතන්න ස්ට්‍රෝබෙරි කේක් එකක් කියලා. හරි නෑ අන්නාසි කේක් එකක්. හොඳේ ඔන්න අන්නාසි ෆ්ලේවර් එකකින් හදපු අන්නාසි කේක් එකක්. ඒක ටිකක් ලොකු එකක්. නිකන් තට්ටු දෙකක විතර එකක්. කේක් එක පුදුම කේක් එකක්. රයිට්. ඔන්න මේ කේක් එක ගත්තාම තට්ටු දෙකක කේක් එකක් මේ ටිපන්දන් දෙක ඔන්න දැල්ල. හරි. බර්ත්ඩේ කේක් එකක්. අන්න ඔයා දැක්ක ගමන් දන්නවා ඔයා මේක බර්ත්ඩේ කේක් එකක් කියලා. හරි මේකේ රහ මොන වගේද කියලා හිතන්න ඔන්න කාලා බලද්දි ඔයා තේරෙනවා. හරි. හැබැයි ඔන්න ඕකට මෙන්න මේ කියන දේවල් දාපු හින්දා නේද ඔය රස දැනුනේ. ඔයා ඒවට දාපු දේවල් වල රස දන්න හින්දා ඔයා දන්නවා රයිට් මේ කේක් එකට මෙන්න මේ දේවල් දාලා තියෙනවා. ඔන්න ඕකම තමයි පුතේ කාව්‍ය අලංකාරය ඇතුලේ වෙන්නේ. කවියකට දැම්මේ මොනවද? නිර්මාණයකට දැම්මේ මොනවාද කියන එක අනුව තමයි ඒකේ රසය තීරණය වෙන්නේ. හරි. භාෂා අලංකාර භාෂා උපක්‍රම කියලා අපිට අඳුර ගන්න තියෙන්නේ ඔන්න ඔය විදිහම වැඩ. ඒ කියන්නේ ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. අර කේක් එකට දාපු දේවල් නිසා කේක් එක රස වුණා. පුතේ මේ පැත්තෙන් නිර්මාණයට දාන දේවල් නිසා නිර්මාණය රස වෙනවා. නිර්මාණය සාර්ථක වෙනවා. හරි? අන්න එහෙම නිර්මාණයට දාන දේවල් වලට අපි ඒක නිර්මාණය සාර්ථක කරන්න, නිර්මාණය රසවත් කරගන්න පාවිච්චි කරපු දේවල් වලට අපි කියනවා භාෂා අලංකාර කියලා. හරි? නිර්මාණය රසවත් කරගන්න පාවිච්චි කරපු උපක්‍රම වලට අපි කියනවා භාෂා උපක්‍රම කියලා. භාෂා උපක්‍රම. නිර්මාණය රසවත් කරගන්න සාර්ථක කරගන්න පාවිච්චි කරපු උපක්‍රම. හරි? අලංකාර කරගන්න දාපු ඒවා භාෂා අලංකාර. මේ දෙකම එකයි. මේ දෙක ඇතුළේම අපිට කතා කරන්න තියෙන්නේ එකම කැලි ටිකක් ගැන. එකම අපි බලමු මොනවාද කියලා. හරි? එතකොට කවියක් රසවත් කරගන්න දාන ඒවාට අපි යන්න කියනවා කාව්‍ය අලංකාර කියලා. ඒවටම තමයි අපි කියන්නේ කවියක් රසවත් කරන්න පාවිච්චි කරන උපක්‍රම වලට අපි කියනවා කාව්‍ය උපක්‍රම කියලා. කාව්‍ය අලංකාර කියනවා කාව්‍ය උපක්‍රම. රයිට්? මෙන්න මේ දේවල් මොනවාද? කොහොමද මේවා දාන්නේ? අන්න ඒක අපි කතා කරමු. දැන්
නිර්මාණ ඔයාලා දන්නවනේ, කවි දන්නවා, සින්දු දන්නවා, මේ එක එක ඔයාලා දන්නවා. එතකොට මේ දන්නේවා නිකම්ම රසවත් උන්නේ නැහැ. හරි? ඒවා නිකම්ම රසවත් උන්නේ නැහැ. අර තාත්තාගේ අවසන් ගමන තාත්තව කරේ තියාගෙන යන එක හමාර බණවර අහලා තියෙනවනේ. මේ හමාර බණවර අහලා තිබ්බ. එතකොට මේ හමාර බණවර හද්දී අපිට නිකන් මොකක් හරි වෙන අමුතු ආතල්ලයක් කියලානේ කිච්චියක් වගේ ආවිලා නටන්න හිතනවා වගේ එහෙම එකක්ද වෙන්නේ? හමාර බණවර අහනකොට අපිට එහෙම එකක් දෙන්නේ නැහැ නේ. අපිට හරි දුකක් දැනෙනවා. හරි වේදනාවක් දැනෙනවා. අපේ තාත්තගේ මරණය ගැන හැඟීමක් අපේ හිත තුළ ඇති වෙනවා. අපි කල්පනා කරනවා අනාගතේ. එහෙම එකක් නේ තියෙන්නේ. ඒ වගේම තමයි මොකද්ද වෙන එකක් කියන්න බෑ. සතුටු හිතෙන එක. ඔය හැමදාම සුදු අසු පිට නැගලා අන්න ඒ වගේ එකක් ආදී අපිට දුක හිතනවද? ඔන්නේ මට දුකයි. මට අපිරි. එහෙම වෙනවද? නෑ. එතකොට අපි නටනවානේ. ඔය විදියට දැන් එතකොට අර පොඩ්ඩිය සින්දුවද්දි පොඩ්ඩිය අම්මාමයි තාම වැරදුනේ අපි නිසා ඊය වැරදිද කොහොම නේද? පොඩ්ඩියේ අම්මාමයි තාම වැරදුනේ අපි නිසායි වැරදිද කොහොම. එහෙම කියනනේ. සතා කියා ඉත හිතකට ඉඳ හිටකදි කීවාට කතා කියන උන් සේරම බෝසත්. මතකද ඒ සින්දුව? දැන් ඔය සින්දුව අහද්දී අපිට ආදරයක් හිතෙනවද? එහා පැත්තේ වඩලා ඉන්නේ කැල්ල මේකනේ. අනේ නෑ එහෙම හිතෙන්නේ නෑනේ. අපිට එතන යන ප්‍රශ්නාත්මක කතන්දරයක් කියනවා. අපිට හිතෙනවා ඇත්තරම මෙහෙමද මෙහෙමද නේ. ඒ වෙන කතාවක් නේ. අන්න එක එක නිර්මාණ වලින් එක එක රසය අපිට දැනුනේ. අපි කියනවා සෙන්කොට්ටා. පොත් කියවන කෙනෙක් නම් අපි දන්නවා සෙන්කොට්ටන් කියන පොතක් තියෙනවා. අහලා තියෙනවනේ සෙන්කොට්ටා. පොත් කියවන ළමයි නම් මෙන්න මේක ඇයලා දන්නවා. දැන් ඔන්න පුංචි මැනිකා කැලේ පුංචි මැනිකා නේ. හරි? මේ කවුද මේ පොඩිනා. පොඩිනා මෙහෙම බිම වාඩිලා වැටිලා ඉන්නවා කැලේ. පොඩිනා බිම වැටිලා ඉන්නකොට මහා තඩි ගලක් අරන් ගිහින් ඉවරලා අරගේ ඔළුව සපචපස් ගාලා යන්න සමතලා වෙලා යන ගලකින් ගන්න. නේ? මොකද්ද අපිට ඒ වෙලාවට මාරාතල් හරි සන්තෝෂයි. අයියෝ හරිස. නේ එහෙම නෑ අපිට දුකක් දෙන්නෝනේ. නේ අපිට මැවිලා පේන චිත්‍ර රූපයක් අම්මා. ඒවා ඉබේ වෙච්ච දේවල් නෙමෙයි. නිර්මාණයකින් දැනෙන රසය, අපිට දැනෙන හැඟීම, අපිට දැනෙන දුක වේදනාව, අපිට තේරෙන පණිවිඩය ඕක ඉබේ නෙමෙයි. ඕක හදලා හිතාමතා රචකයා කරපු දෙයක්. එයා මෙන්න මේ පාවිච්චි කරපු අලංකාර මෙන්න මේ පාවිච්චි කරපු උපක්‍රම හින්දා තමයි පුතේ මේ නිර්මාණය මෙහෙම රසවත් එකක් වෙන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ භාෂා උපක්‍රම ගැන, භාෂා අලංකාර ගැන, කාව්‍ය උපක්‍රම ගැන, කාව්‍ය අලංකාර ගැන අහුවට පස්සේ මෙන්න මේ ටික පාවිච්චි මෙන්න මේ වගේ මොනවාද පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේවා නිසා තමයි රසවත් උනේ කියලා කියන එක. කේක් එක කාලා බලලි කරලා අපි කියනවා අපි ඒකට කමෙන්ටරි එකක් දෙනවා. මේ කේක් එකට චොකලට් දාලා තියෙනවා. ඉතින් මේ චොකලට් කේක් එක හරි 10යි. මේ කේක් එකට දාලා තියෙනවා බිත්තර. ඒ බිත්තර වැඩිපුර දැනෙනවා. ඒක පොඩ අවුල්. හරි මේකට ගානට වැනිලා පදමට වැටිලා තියෙනවා. අන්න ඒ වගේ අපි කියනවා මේකට මෙන්න මේ භාෂා අලංකාර ටික වැටිලා තියෙනවා. ඒ හින්දා මේක රහයි. හරි. අපි දැන් මේකට එකින් එක කතා කරමු මොනවද භාෂා අලංකාර වල තියෙන්නේ. හරි මෙන්න මේ රසය කියන එක ඔන්න රසය කියන එක අපි ප්‍රධාන කෑලි දෙකකට බෙදා ගන්නවා. එක කෑල්ලක් තමයි අර්ථ රසය. එක කෑල්ලක් අර්ථ රසය අනිත් එක පුතේ ශබ්ද රසය. එක කෑල්ලක් අර්ථ රසය අනිත් එක ශබ්ද රසය. ශබ්ද රසය. දැන් මේ ශබ්ද රසය කියන එක ඇති කරන්න පාවිච්චි කරපු අලංකාර වලට අපි කියනවා ශබ්දාලංකාර කියලා. හරිද? ශබ්ද රසය ඇති කරන්න පාවිච්චි කරපු ඒවට තමයි අපි කියන්නේ ශබ්දාලංකාර. ඒ වගේම තමයි අන්න අර්ථ රසය තියෙනවනේ. අර්ථ රසය ඇති කරන්න පාවිච්චි කරේ මොනවාද? ඒවට අපි කියනවා අර්ථාලංකාර කියලා. රයිට්? ශබ්දාලංකාරයි අර්ථාලංකාරයි. එතකොට මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. අර්ථාලංකාර ගොඩක් තියෙනවා. ශබ්දාලංකාර පොඩ්ඩයි තියෙන්නේ. ඒ හින්දා මම නම් යෝජනා කරන්නේ ඉස්සෙල්ලාම ශබ්දාලංකාර වලින් ලියන්න පටන් ගන්න. ඒ ටික ඉක්මනට ලියලා ඉවරනවා. ඊට පස්සේ තියෙන අර්ථාලංකාර ටික බලලා ඒ ටික පොඩ දාගන්න තියෙනවා. හරි. ශබ්දාලංකාර ගැන කතා කරලා ඉතින් මොනවාද ශබ්දාලංකාර ප්‍රධානම කැලේ ටික? එකක් අනුප්‍රාසය. නේ? එකක් අනුප්‍රාසය. අනුප්‍රාසය කිව්වේ මොකද්ද? එකම ශබ්දයක් එකම අකුරක් හරි එකම වචනයක් හරි නැවත නැවත කවි පාදයක යෙදෙනවා. අපිට ගුත්තිල කාවේදී හම්බ වෙනවා. මොකද්ද? දිය දිය ගොස පළ කෙරෙමින් සපමෙනි කියදිනේ දිය දිය ආයි ගිය ගිය ආයි සිය සිය එම අපිට හම්බ වෙනවානේ. අන්න එකම වචනයක් එකම දේ නැවත නැවත යෙදෙලා තියෙනවා. ඕකෙන් අපිට රසයක් දැනුනේ නැද්ද? ශබ්ද රසයක් දැනුනේ නැද්ද කියලා බලන්න. දිය දිය ගොස පළ කෙරෙමින් සපමෙනි
ගිය ගිය තන ඉස්බාරන් මුතුමිනි දැවුණනේ ගිය ගිය තන සිය සිය ගුණයෙන් වෙන නද නික්මිනි තාලයක් තියෙනවනේ ශබ්දයට පොඩි රසයක් දැනුණා නේද රයිට් ඒක තමයි අනුප්‍රාසය කියලා කිව්වේ එතකොට මොකක්ද එලි සමය කියන්නේ එලි සමය කියන්නේ ඔය එකම වචනයක් නැත්නම් එකම අකුරක් නැවත නැවත යෙදීමක් නෙමෙයි කවි පේලිවල අග නැත්නම් මැද නැත්නම් මුල යෙදෙන එක මෙන්න මෙතනට කවියක එකම වචනයක් හරි එකම අකුරක් හරි එකම શબ્දයක් හරි යෙදලා තිබ්බොත් එහෙන් ඒක තමයි එලි සමය හැබැයි ඒ වගේම මැද යෙදලා තිබ්බොත් එකම වචනයක් එකම අකුරක් එකම શબ્දයක් ඒකටත් අපිට එලි සමය කියන්න පුළුවන් ඒ වගේම මුල යෙදලා තිබ්බොත් නැත්නම් මෙතන මුල පළවෙනි වචනේ යෙදලා තිබ්බොත් නැත්නම් මැද වචනයක යෙදලා තිබ්බොත් අන්න අපිට එලි සමය කියන්න පුළුවන් මෙන්න මේ විදියට එකම වචනයක් නැත්නම් එකම අකුරක් මෙහෙම යෙදලා තියෙනවා නම් අන්න එලි සමය කියලා අපිට කියන්න බෑ හරි ඔහොම හම්බ වෙනවා හැම එකෙම බුත්තිල ඇදුරු සඳ සඳ වීණා වයන ලෙස ඉඳ පසක පනවන ලද්ද සුදුසු අස්නක ගොසින් නුන් සඳ රයිට් ද කියලා එනවනේ හරි අපි නැත්නම් නිති නිරිඳුගේ රැකවලෙහි නියුත්තෝ ෘති ලෙස රුපුණුද බිඳ ජයගත්තෝ හරි ගත්තෝ පැතිරෙන වෙනද බැඳුණු සිතත්තෝ මොකක්ද අනිත් එක අතිනැවි ගිලිහෙන බව නොම දත්තෝ හරි හැම එකේම තෝතෝ කියලා නේද තියෙන්නේ ඕකට තමයි අපි එලි සමය කියලා කියන්නේ රයිට් හරි පුතේ ඊළඟට තියෙනවා අපිට මාත්‍රා හා විරිත් මේකින්ද නිර්මාණයක් රසවත් එකක් වෙනවා ශබ්ද රසය ඇති කරනවා මාත්‍රා හා විරිත් හරි මාත්‍රා එකතු කරලා හරි විදියට ගලපලා තමයි විරිතක් හදාගන්නේ මොනවද මාත්‍රා හරි විදියට එකතු කරලා ගලපලා තමයි පුතේ විරිතක් අපි හදාගන්නේ කොහොමද ගානට ගැලපෙන්න අපි කොහොමද කියන්නේ අපි දන්නවා සොළොස්මත් විරිත කියලා අපිට හම්බ වෙනවා දොළොස්මත් විරිත කියලා හම්බ වෙනවා සවිසිමත් විරිත ඊට පස්සේ අපි තව සමුද්‍ර ഘോഷ විරිත පෙද විරිත මහා පියුම් විරිත ඔහොම අපිට ගී විරිත විරිත් අපිට හම්බ වෙනවා මේ විරිත් නිර්මාණය කරගන්නේ කොහොමද මෙන්න මේ කියන මාත්‍රා ගැලපීම අනුව තමයි අපි විරිත් නිර්මාණය කරගන්නේ පැහැදිලිද රයිට් එතකොට ඇයි කොහොමද සර් මේකෙන් කොහොමද මාත්‍රා වලින් කොහොමද ඉතින් ඔය කියන විදියට මේ ශබ්ද රසයක් ඇති වෙන්නේ මාත්‍රා වලින් තමයි තාලය දින්න වෙන්නේ ඒකෙන් තමයි විරිත හැදෙන්නේ ඒ විරිත අනුව කියද්දි තමයි ශබ්ද රසය ඇති වෙන්නේ අපි නිකම්මට බලමු අර ඉස්සලා ගෝගම බලමු දිය දිය ගොස පල කෙරෙමින් සපමිනි ගිය ගිය තන ඉස්බාරන් මුතුමිනි නේ එක තාලයක් නේද හරි එතකොට මෙන්න මේක බලන්නකෝ මෙන්න මේක කියන එකට මේ පාඩමේ කියන්නේ මේ සාර ඵලය ඒක කියන තව තාලයක්නේ සාර ඵලය අඹ තඹ රඹ දවල් පිට නීර ජලය ඇල දොල කඳු පිටින් පට නෑර ජල නෑර ලොලය වඩවන දුටු දනන් හට ඔය විදියට එක එක තාලවලට අනුව එක එක තාලවලට අනුව විරිත් නිර්මාණය කරගන්නවා මෙන්න මේ කියන විරිත් වලින් මොකක්ද ඇති වෙන්නේ අර කිව්ව ශබ්ද රසය තියෙනවා මං කියන එක අහගෙන ඉන්න බැරි වුණාට ඔය විදියට නිවැරදිව ගීතයක් කවියක් ගායන ගීත වලටත් එහෙම තමයි කවියක් ගායනා කරද්දී අන්න පුතේ අපිට ශබ්ද රසය තියෙනවා එහෙනම් මාත්‍රා උපයෝගී කරගෙන හදා ගන්නා විරිත් වලින් අපිට ශබ්ද රසය දැනෙනවා හරිනේ එහෙනම් ශබ්ද රසය දැනෙන ටික ඉවරයි මං කිව්ව එක ඉස්සෙල්ලා ටික කතා කරන්න කියලා එතකොට පුතාලට පුළුවන් වීඩියෝ නෝට්ස් දාගන්න ඕන කට්ටිය වීඩියෝ එක ස්ටොප් කරලා දාගන්න රයිට් කතා කරගන්න ඔන්න ඔහොමයි ශබ්ද රසයෙන් එන්නේ දැන් තියෙන අපිට අර්ථ රසය හරි අර්ථ රසය කියන එක මොකද්ද අර්ථ රසය ඇති කරන්න පාවිච්චි කරන අර්ථාලංකාර මොනවාද අර්ථාපල් මොනවාද නෙමෙයි අර්ථාලංකාර මොනවාද ඇත්තටම අර්ථාලංකාර මේවා අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තානේ පුතේ නැද්ද දෝනි සුදු මාත්‍යා උපමා කියන එක අපි චූටි කාලේ ඉඳන් නේද අහන්නේ ඔව් අපි දන්නවා එතකොට රූපක හරි රූපක තව මොනවාද අපි දන්නේ රූපක කියලා හරියට ලියා ගන්න ඕනේ හරි තව උපමා රූපක කාත්‍යයන් අර්ථ රසය වෙන ව්‍යංගාර්ථ
ව්‍යංග්‍යාර්ථ. ව්‍යංග්‍යාර්ථත් එක්ක එන අනිත් එක්කෙනා මෙයාගේම කවුද? මෙයා එක්කෙනෙක් එයත් එක්ක අනිත් එක්කෙනා කවුද? වාච්‍යාර්ථ. වාච්‍යාර්ථ. ඊට පස්සේ අපි දන්නවා ස්වභාවෝක්ති. ස්වභාවෝක්ති. ඒක වෙනවා අතිශයෝක්ති. මේ කට්ටිය එකට හිටියට මේගොල්ලෝ පරස්පරයි හොඳේ. මේගොල්ලෝ යාළුවෝ නෙමෙයි. අතිශයෝක්ති. රයිට්. ඊට පස්සේ තව දන්නවා කවුද? උත්ප්‍රේක්ෂාලංකාර. මේකට සමහරු දන්නේ නැතුව ඇති. උත්ප්‍රේක්ෂාලංකාර. ලියාගන්න ඕන කට්ටිය දැන් ඔහොම ලියාගන්න. උත්ප්‍රේක්ෂාලංකාර. ඇයි පුතේ තව තියෙනවා. තව තියෙනවා. මොනවාද? මේ ගොඩක් තියෙනවා. සංකල්ප රූප. සංකල්ප රූප. තව කිව්වොත් සංවාදශීලී භාෂාව. සංවාදශීලී භාෂාව. අන්න භාෂා ලක්ෂණ. ශීලී භාෂාව. තව මොනවද? මීටත් අමතරව තව මොනවද? සංකල්ප රූප, සංවාදශීලී භාෂාව, අතිශයෝක්ති, ස්වභාවෝක්ති, වාච්‍යාර්ථ, ව්‍යංගාර්ථ, උපමා, රූපක, සංකේත. මම ඒක මෙතන ලියන්නම්. සංකේත. එන්න මේ ටික තමයි තව තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ටික අපිට අන්න අර්ථ රසය, ඒ කියන්නේ නිර්මාණයේ තේරුමෙන් රසය වැඩි කරන්න පාවිච්චි වෙච්ච උපක්‍රම විදියට, අලංකාර විදියට, භාවිතා කරපු අලංකාර විදියට පාවිච්චි කරපු අර කේක් එක හදන්න අයිසිං, චොකලට් ඔය වගේ ඒවා පාවිච්චි කරේ ඒ විදියට මෙන්න සාහිත්‍ය නිර්මාණය සාර්ථක කරගන්න අන්න පාවිච්චි කරපු උපක්‍රම අලංකාර. රයිට්. අපි මේ ටික එකින් එකට කතා කරමු. දැන් අරකේ කතා කරා වගේ. ඒකනේ ඔයාලට වෙන්න ඕනේ. දැන් මේවා මොනවාද කියලා කිව්වට වැඩක් නැහැ. මේවා ඇත්තටම මොනවාද? එන්න බලන්න උපමා. උපමාවක් කියන්නේ මොකද්ද? පුතේ උපමාවක් කියලා සරලවම කියන්නේ යම් කිසි දෙයක් තවත් යම් කිසි දෙයකට සමාන කරලා දක්වන එකනේ. දැන් මෙන්න මේ මංගාව පෑනක් තියෙනවා. මේක සුපිරි පෑනක්. නෑ සුපිරි පෑනක් ලියන කිරියට අහු. මෙන්න මේ පෑන මම සමාන කරනවා, උපමා කරනවා. මේ පෑන හරියට සක්‍ර දෙවියන්ගේ පෑන වගේ. මේ පෑන සක්‍ර දෙවියන්ගේ පෑන. අන්න උපමාවක්. මම සමාන කරා මේක සක්‍ර දෙවියන්ගේ පෑන. රයිට්. අපි බලමු සින්දුවක් අහලා. සින්දුව වල තියෙනවා මේ සෑහෙන උපමා. අපි නංගිගේ මේ සින්දුව මල් පෙරහැර එදාසේ හිදිමි ඔබ මහත පුරා ඇවිදින සුව විදිමි කල් පෙරහැර යන්න රයිට්. ඔන්න උපමා. දැන් අර සින්දුවේ අහන්න මොකද්ද කිව්වේ? මල් පෙරහැර එන්නාසේ මුටිමි. එන්නාසේ. රයිට්. මල් පෙරහැර එන්නාසේ මෙන්න නිපාත පදේ. නිපාත පදේ. රයිට්. එතකොට මෙතන මොකද්ද තියෙන්නේ? මේ මල් පෙරහැර කියන්නේ මොකද්ද? අන්න මල් පෙරහැර තමයි පුතේ උපමාව. උපමේය මොකද්ද? එන එකනේ. දැන් ඔබ වගේ එකක් මෙතෙන් ඉස්සරහට එන්න ඕනේ. නේ. අපි දාගමු ඇගේ ගමන කියලා. ඇගේ ගමන. මල් පෙරහැර එන්නාසේ දුටිමි. රයිට්. මොකද්ද මල් පෙරහැර එන්නා වගේ දැක්කේ? අන්න පුතේ ඇගේ ගමන. හරි. එයා එන විදිය තමයි එයා එන විදිය තමයි මොකක් වගේ දැක්කේ? මල් පෙරහැරක් එනවා වගේ දැක්කේ. ඕන ආවද උපමේය. සමාන කරන දේ උපමේය. පැහැදිලිද? උපමාව කියන්නේ මෙන්න, උපමේය කියන්නේ මෙන්න, අන්න නිපාතය. මේ නිපාත නැතුව උපමා පාදන්න බෑ. අපි හැම එකටම දානවා ගෑල්ලමන්ගේ තොල් වලට මොකද අපි කියන්නේ? මොන පාටයිද? රෝස පාටයි. එහෙනම් ගෑල්ලමන්ගේ තොල් රෝස පාටින් හින්දා අපි මොකද්ද කියන්නේ? ගෑල්ලමන්ගේ තොල් උපමා කරන නංගිගේ තොල් මොනවා වගේද කියනවද? ඇසිකිලි පෝච්චිය වගේ කියන්නේ. එහෙම කියන්නේ නැහැ නේ. ඔය ජරා කතා අපි කියන්නේ නැහැ. නම් අපි ලස්සනට කියනවා නාදලු වැණිය කියලානේ. නාදලු වැණිය කියලා කියනවා. හැබැයි එහෙම කියන්න බෑ. කළු වෙලා තියෙන සිගරට් බීලා කළු වෙච්ච තොල් දින නිසා එහෙම කියන්න බෑ. ලස්සන රෝස පාට තොල් දෙකක් තියෙනවනම් මේ මගේ වගේ අන්න අපිට කියන්න බලවා. මොකද්ද? නාදලු වැණි තොල් තියෙනවා කියලා. නේ. අන්න අපි ප්‍රසිද්ධ උදාහරණයක් දන්න මොකද්ද? උපමාවක් තියෙනවා අර ආම්දුර කෙනෙක් ලියපු එකක් නේ.
පසපැත්තට උපමා කරනවා කියන්නේ යාළුවා මේකගේ පසුපස ප්‍රදේශ උපමා කරනවා මොනවාද? ඉංගසංග ගත හැකි මිටින රිය සකයුරු තිසර තන. ඕක ඕගොල්ලෝ දන්න කතාවනේ මම ඒක ආයි කියන්න ඕනේ නැහැ නිකන්. ඔද මඩේ දානවා වගේ. ඒක ආයි කියන්න ඕනේ. පියුරු හංසයකට උපමා කරනවා නේ. පසපැත්ත මේ පසුපස ප්‍රදේශයේ කරත්තරෝද දෙයකට උපමා කරනවා. උතර ගැටලුවක් තියෙනවා. ඉතින් වාඩි වෙන්නේ එහෙම කෙල්ලට බෑ. මොකද අවුල්නේ. ඉතින් කරත්තරෝද දෙයක් තරම් පුටු නෑනේ. ඒ සිටගෙන තමයි ඉන්න වෙන්නේ කොයි වෙලේ. ඒක. ඔය වගේ උපමා තියෙනවා. උපමාවකින් අර්ථ රසය වැඩි කරන්නේ කොහොමද කියනවනම් මේ අර්ථය ගොඩාක් දුරට වැඩි වෙනවා. රයිට්. කොහොමද වැඩි කරන්න කියනවනම් මෙන්න මේ පුටුව මේ කෙහෙල් මල් පුටුව මම වාඩි වෙච්ච තලේ ඉඳන් මගේ පස්ස පැත්ත රත් කරනවා. ඇයි මේක මේ මහේෂ් මල්ලිලා මේකේ මේ ෆෑන් එකත් ඕෆ් කරලා අර ඔක්කොමත් වහලා දාලා ගිහිල්ලා මේ පුටුව හොඳටම රත් වෙනවා. මට මල්ලා පැනලා ඉන්නේ. අන්න මම කියනවා මේක හරියට කියන්නේ මේ පුටුව සක්‍රදේවගේ කඩපුල් ආසනේ වගේ. හොඳටම රත් වෙනවා. මොකද්ද වගේ කියලා නිපාතේ දැම්මා. කඩපුල් ආසනේ මොකද්ද එතකොට මම ඒ කරේ? අන්න මං එතෙන්ට උපමාවක් දැම්මා. හරිනේ? අන්න උපමාවක් දැම්මා. පුටුව රත් වෙන එක කවුරුත් දන්නේ නැහැ. ඕගොල්ලෝ දැන් මෙතන ඉන්න මිනිස්සුන්ට මම ඕක කියනවා. ඒ මිනිස්සයා මේ පුටුව කොච්චර රත් වෙලාද කියලා දන්නේ නැහැ. හැබැයි කඩපුල් ආසනේ රත් වෙනවා කියලා දන්නවා හැම දුකකදීම කරදරයකදීම කාට හරි වෙන්නේ. නේ? අනේක රත් වෙනවා කියලා දන්නවා. අන්න ඒ විදිහට අපි මොනවා හරි දෙයක අර්ථය වැඩි කරන්න තවත් දෙයකට සමාන කරලා දක්වනවා. ඒක තමයි උපමාව කියලා කිව්වේ. සරලවම ඔච්චරයි. හරි. එතකොට රූපක කියන්නේ මොකද්ද? රූපක කියලා කියද්දි තවත් එකක්. සමාන කිරීමක් නෙමෙයි. ආමු මේ සින්දුව. අම්මා සඳකි මම ඒලොව හිරුයරිදී ඒරහඳෙන් නොබේ ලෝකය හරි. අපි කියනවා අම්මා සඳක් වැනිය කියලා. අපේ අම්මා හඳක් වගේ කියලා අපි කියනවා. එතකොට මෙතන තියෙන උපමාවක් නේ. ඇයි මෙන්න නිපාතයක් තියෙනවා. අපි දන්නවා මේක උපමාවක්. හැබැයි පුතේ අපි කියනවා අම්මා සඳක් වැනිය නෙමෙයි. අම්මා සඳකි. කෙලිම කියනවා අම්මා සඳකි. මොකද්ද කියන්නේ? මේ පෑන සක්‍ර දෙවියන්ගේ පෑන වගේ කිව්වම උපමාවක් වෙනවා. මේ පෑන සක්‍ර දෙවියන්ගේ පෑන එච්චරයි. ආය කතා දෙයක් නැහැ. මයි මස්ට් මේක සක්‍ර දෙවියන්ගේ පෑන. සක්‍ර දෙවියන්ගේ පෑන කිව්වොත් සක්‍ර දෙවියන්ගේ පෑන කිව්වොත් ඉතින් පොඩි අවුලක් එනවා. මේක සක්‍ර දෙවියන්ගේ පෑන මයි කියලා අපිට කියන්න පුළුවන්. සක්‍ර දෙවියන් කිව්වම දැන් විභක්ති වලට යනවනේ. නේ? අන්න අම්මා සඳක් වගේ නෙමෙයි. අම්මා හඳකි. අම්මා කියලා කියන්නේ මේ මොකක් කරන්නේ මේ අම්මා හඳක්. එච්චරයි. පැහැදිලි? අම්මා සඳකි. අම්මා සඳක්. නිශ්චිතම කියන එච්චරම තමයි. ආයි පැහැදිලි කිරි. වගේ කියන්නේ අම්මා සඳක්මයි. අම්මා සඳකි. මම ඒලෝ හිරුව රිදි. මම ඒ ලෝකේ හිරු වගේ රිදි ඉර වගේ ඒව නැහැ. මම තමයි ඒ ලෝකේ රිදි ඉර. අම්මා කියන්නේ හඳක්. මම ඒ ලෝකේ රිදි හිරු. එච්චරයි. හරි එච්චරයි. අන්න රූපකයේ හැටි. උපමාවකින් සමාන කරනවා වැනිය වගේ කියලා. රූපකයෙන් කියන්නේ ඒකමයි කියලා නිශ්චිතව කියනවා. right? ඊළඟට අපිට හම්බ වෙනවා මොකද්ද? ව්‍යංගාර්ථ. ව්‍යංගාර්ථ. ව්‍යංගාර්ථවලදී මොකද්ද වෙන්නේ? පුතේ ව්‍යංගාර්ථවලදී වෙන්නේ සංගවාර්ථය ප්‍රකාශ කිරීම. සංගවාර්ථය ප්‍රකාශ කිරීම. කාට සංගවාද? කාට සංගවාද අර්ථය ප්‍රකාශ කරන්නේ? මම සින්දුව දාමු අපි. මේ සින්දුව අහලා බලන්න. සංගවාර්ථය ප්‍රකාශ කරන විදිහ කාට සංගවාදද? සන්නාලේ මේගි මිදිරි කුදයි සන්තෝෂෙන් ඔබ ඉනහි ආතද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ. හරි. කාට සංගවාද ප්‍රකාශ කරන්නේ අර්ථය? මතු පිට අර්ථයට වඩා වැඩි අර්ථයක් සංගවල තමයි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ඍජුව කියන්නේ නැහැ. කෙලින් කියන්නේ නැහැ වෙලා තියෙන කතාව. කියන කතාව අස්සේ හොඳට බලද්දි තමයි තේරෙන්නේ. මේ ව්‍යංගාර්ථය කියන එක හැමෝටම එකපාර තේරෙන එකක් නෙමෙයි. ඇත්තටම ව්‍යංගාර්ථ තේරෙන්න කෙනෙක්ට හොඳ කවි පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. යම්කිසි මානසික මට්ටමක් තියෙන්න.
හොඳට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ නේ. අපි කියන සහෘදයාට තමයි ව්‍යංගාර්ථය තේරෙන්නේ. ඒ කියන්නේ සමාන හදවතක් ඇති පුද්ගලයාට. තව කියන මොකක්ද? ඉදක්ද මනෝභාවයක් ඕනේ ව්‍යංගාර්ථයක් කියන්නේ. හැමෝටම තේරෙන දැන් මගේ යාළුවෙක් ඉන්නවා. ඌ පොතක් ජීවිතේට කියවලා නැහැ. ඌ කියවන්නෙත් නැහැ. ඌට දුන්න ඌට ඒක අර ඒක වැඩි සෙට් නෑ. ඒක මොනවද කරන්නේ? මේ පොත් කියවන්නේ ඇයි අපි පොත් කියවන්නේ මොකද්ද මේ? හරියන්නේ නැහැ පෑ. ඒක ජීවිතේට කියවලා නැහැ සිරා කියන්නේ. දැන් අපේ කැම්පස් එකේ මිදු කොල්ලේ පොර කියවන්නේ නැහැ. කියවලත් නැහැ. ඌට වැඩකුත් නැහැ. ඉතින් ඌට ව්‍යංගාර්ථයක් ගිහිල්ලා පෙන්නුවා කියලා ඌට තේරෙන්නේ නැහැ. ඇයි? අන්න අවබෝධයක් නැහැ. පැහැදිලි ව්‍යංගාර්ථ කියන්නේ ටික ලොකු කෑල්ලක්. සංඝවාර්ථය ප්‍රකාශ කරනවා. දැන් සන්නාලීනේ ගීතේ මොකද වෙන්නේ? ජීවිතයේ පළමු කාලයේ මුල් කාලය ඊට පස්සේ මැදිවියදී ඊට පස්සේ අවසාන කාලේ ඔය කියන කාල තුන ගැන ගාන්ට ලියන හැබැයි කොහෙවත් කියවෙන්නේ නැහැ මැදි කතන්දරේ. දැන් මෙන්න මේ උදාහරණයක් එක කතාවක් තියෙනවා. මෙහෙම කියනවා. ඔහු පමණක් සිටියේ නිවසේ වෙනදා මෙන් දැනුණු හඳුන් කුරු සුවඳ දැන් නොදැනේ. පොල්ලත්තේ හැඩයට ඉරි තබා දිනපතා අතුගාන ලද මිදුල දැන් නැත. ඒ වෙනුවට අඹ කොළ වැටුණු කොස් කොළ වැටුණු කොට්ටම්බා වසාගත් අවුල් වී ගිය මිදුලක් දකින්න කෙනෙකුට පෙනේ. ඒ පැල දෙස ඈත සිට බලන අයෙකුට පෙනෙන්නේ කඩුල්ලේ ගසා තිබූ දිරාපත් වී ගිය සුදු කොඩිය පමණි. ආණ්ඩ කියද්දිම අපිට තේරෙන්නේ මොකද්ද? මේ ගෙදර ඉඳපු මිනිස්සයා සෙත්ත පෝච්චි වෙලා මැරිලා නේ. හැබැයි කොහෙවත් මැරලා කියලා කිව්වද? නෑ. ඔහු පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා කිව්වද? නෑ. හැබැයි අපි දන්නවා මේ මැරලා තියෙන පිරිමියෙක්. ඇයි? අන්න කියනවා. ඔහු පමණක් සිටි මේ නිවසේ වෙන කවුරුවත් ඒ ගෙදර නෑ. අනිවාර්යයෙන් මේ ගෙදර ඉඳපු මිනිස්සයා මැරිලා නේ. කොහොමද දැන් අපිට ඒක ගෙස් කරන්නේ කොහොමද? අපි එහෙම මැරලා කියලා කියනවා. ඇයි? සුදු කොඩියක් ගහලා තියෙනවා කියලා කියනවනේ. තව කියනවා මොකද්ද? මේ මනුස්සයා මැදිවියේ මිනිස්සෙක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඇයි පුතේ? දැන් උඹලා හඳුන් කුරු පත්තු කරනවද හැමදාම ගෙදර හවසට? නෑ. අපිට පත්තු කරන්න බෑ. අපි කැමති වුණත් අපිට පත්තු කරන්න ටයිම් එකක් සෙට් වෙන්නේ නෑ. එහෙනම් කවුද හඳුන් කුරු පත්තු කරන්නේ ගෙදර? ගෙදර හඳුන් කුරු පත්තු කරන්නේ දැන් අපේ නම් ඒවල අපේ අම්මා තාත්තා පත්තු කරනවා, ආච්චි සීයා පත්තු කරනවා. නේ එහෙමනේ හඳුන් කුරු පත්තු කරන්නේ. අන්න මැදිවියේ නැත්තම් මැදිවියේ ඉක්මවා ගියපු අය. අන්න ව්‍යංගාර්ථයක් කියන. ඒ විතරක් නෙමෙයි. අපිට ඕකෙන් තව තේරෙනවා මොකද්ද? සුදු කොඩිය දිරාගිය සුදු කොඩිය කියලා කියනවා. අන්න එතකොට අපිට තේරෙනවා මේ මනුස්සයා මැරලා තියෙන්නේ ඊයේ වෙන්න බෑ. කොච්චර කල් වෙනවද? මේ මනුස්සයා මැරලා දැන් සති දෙක තුනක් විතර වෙනවා. නැත්තම් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඇයි? අන්න කියනවා දිරාලා ගියපු දිරච්ච සුදු කොඩියක් තමයි තියෙන්නේ. ඊයේ මැරිච්ච මනුස්සයෙක් මල ගෙදරට ගහපු සුදු කොඩියක්ද දිරන්න විදියක් නෑනේ. රයිට්. ඔහු පමණක් නම් ඒ ගෙදර හිටියේ සුදු කොඩියක් ගහන්න හේතුවක් නෑ. එහෙනම් එයාගේ කාගේ හරි මල ගෙදරක් එන්න ඕනේ. අනිත් එක තමයි එයා ගෙදර කවදා ආපහු කවදාවත් අර හඳුන් කුරු සුවඳ දැනෙන්නෙත් නැහැලු. අතු ගාපු මිදුල අතු ගාලත් නැහැලු. පාළුවට ගිහිල්ලු. එහෙනම් ඉතින් අනිවාර්යෙන් එයා මැරිලා. නැත්තම් ඉතින් එහෙමත් නැත්තම් අපිට ඕන එහාටම ගිහලා දෙනවා නම් එයාගේ පවුලේ කවුරු හරි ඈත ඉන්න පුළුවන්. ඒ දුකට සුදු කොඩියක් ගෙවුවා. එයා දැන් ඒ ගෙදර දාලා වෙන ගෙදරකට ගියා කියලා ඔන්නෝම එකට එන්න පුළුවන්. හැබැයි ඇත්තටම කතාව අපිට හිතන්න වෙන්නේ කියන්න බහු අර්ථය. කියන්නේ වැඩිපුරම උත්සාහ කරන්නේ මොකද්ද? එයා මැරිලා කියලා කියන එක නේද? කියන්න තමයි ඒක try එක දෙන්නේ. ව්‍යංගාර්ථය කියන්නේ අන්න එහෙම ලොකු කැලලක්. කෙලින් කියන්නේ නැහැ. හැබැයි වටෙන් කෙලින් කියනට වඩා කතන්දරයක් කියනවා. හරි. කෙලින් කියන්නේ නැහැ. හැබැයි වටපිටාවෙන් ලොකු කතන්දරයක් තියෙනවා. පාසලක් තියනවලු හැමදාම එක විදියටම වෙනස් වෙන්නේ නැති. හැමදාම වෙනස් වෙන්නේ නැති පාසලක් තියනවලු. හැමදාම පරණ තිබ්බ නරක දේවල්, පරණ බැහැර කර යුතු දේවල්, අනවශ්‍ය දේවල් මේ ඔක්කොම හැමදාම එදා තිබ්බ විදියටම අදත් තියනවලු. අන්න කියනවා කන්ද නොනැගම තවමත් පෙරසේම එදා තිබුණු තැන මේ මගේ ශුද්ධ වූ පාසල. මොකද්ද ඔය හින්ට් එකෙන් කියන්නේ? මගේ ශුද්ධ වූ පාසල කන්ද නගින්න නැතුව තාම එදා තිබ්බ තැන අන්න කිසිම වෙනසක් නැතුව අපි යන කාලේ තිබ්බ අඩුපාඩුත් එක්කම වැරදිත් එක්කම පාසල තාම එතන තියෙනවා. කෙලින් කිව්වද? නෑ අන්න ව්‍යංගාර්ථයෙන් තමයි කතන්දරය කියන්නේ. පැහැදිලිනේ ව්‍යංගාර්ථය කියන්නේ මොකද්ද කියලා එහෙනම්. රයිට්. අපි යමු එහෙනම් ඊළඟට. වාචාර්ථය. මොකද්ද වාචාර්ථය කියන්නේ? වාචාර්ථය කියලා කියන්නේ කෙලින්ම ඔය වගේ ව්‍යංගාර්ථ කතන්දර නෑ. කියන දේ ඒ වචනේම තේරෙනවා. මතු පිට අර්ථයෙන්ම තේරෙනවා. කවිය කියවලා ඉවර වෙනදිම අර ඡේදයේ කියලා ඉවර වෙද්දිම අපිට කිව්ව කතන්දරේ තේරෙනවා. ඒකට අපි වාචාර්ථය කියලා සරලවම කියන්න පුළුවන්. එතකොට අපිට තව හම්බ වෙනවා මොනවාද? උපමා රූපක ව්‍යංගාර්ථ වාචාර්ථය අතිශයෝක්ති.
අතිශයෝක්ති දෙක මතක තියාගත්තාම ලේසි. හොඳයි. අතිශයෝක්ති ඊළඟ එක ස්වභාවෝක්ති. ස්වභාවෝක්ති මොකද්ද මේ දෙකේ කතන්දරේ? මේ දෙකේ කතන්දරේ වෙන්නේ මෙහෙම කතන්දරයක්. හොඳට අහගන්න. හරි ගැම්ම දාලා අහගන්න. ආය නිකන් ඕගලන්ට ගායි ඇට්ලිච් හින්දනේ දැන් අපි සෙට් උනේ වැඩේ කරන්නේ. එහෙනම් ගැම්ම දාලා අහගන්න. ස්වභාවෝක්ති කියන්නේ එකක්, අතිශයෝක්ති කියන්නේ එකක්. එක වගේ වුණාට මේ දෙන්නට දෙන්න සම්පූර්ණ විරුද්ධයි. පුතේ හිතන්න මෙන්න මේ අපි මේ වීඩියෝ එක කරන ස්ටුඩියෝ එකේ ඉන්නවා. මගේ මේ ක්ලාස් එක මැනේජ් කරන අපේ මල්ලි. අපේ මල්ල දෙන්නෙක් ඉන්නවා. අපේ එක මල්ලි කෙනෙක් ලොකු පඩයක් කර පඩයක් කියන එක ගැලපෙන්නේ නැහැ නේ. ඒක හරිය නැහැ නේ. අපි ඒකට වාතයක් කියනවා. හරි. අර එක මල්ලි කෙනෙක් ලොකු වාතයක් ඉවත් අරිනවා නෙමෙයි වාතයක් මේ වාතලයට මුදා හරින. හරි ලොකු පුක් එකක් අරිනවා සරලව මම තේරෙන්න ඕන නින්ද මේව කියන්නේ. හරි. වාතයක් වාතලයට මුසු කරනවා. ඔන්න ඕක වරාගෙන ඉන්නවා අනිත් මල්ලි. උඩටම ගඳයි. පන්තිය උඩටම ගඳයි. ස්ටුඩියෝ එක පාට්ට ගඳයි. අනිත් මල්ලි ගිහලා මට කියනවා සර් මාර වැඩේනේ සර් මා එපා වෙනවනේ ඇයි මොකද අර අරයා මේ වාතයක් කරනලා සර් එපා වෙනවා මේ බිත්තියේ තැන් තැන් වල කොළ පාට මේ පුල්ලි ගෑවිලා ගෑස් එකක් වගේ අර අපි ඇති කරගෙන පූස් පැටි අපි ගාව ඉන්නවා සරණ කියලා පූසේ අන්න ඒ සරණ කියන එක කලන්තේ දාලා වැටලා වමනේ දානවා ඌ එහෙන් අර ඒ වදියට බිල්ඩින් එකේ යහපැත්තේ පියාඹ කොක්කු හතර දෙනෙක් මැරලා වැටිලා ඇයි අර වාතේ ගඳට පුක් එකේ පඩේ ගඳට මං කියනවා එහෙමද මං ඇවිල්ලා බලනවා පන්තියට ඇවිත් බලනවා ඕන දැන් එනවා ඔව් ඇත්ත තමයි ගඳයි හැබැයි කොහෙවත් කොළපාට එහෙම වැඩිලා නැහැ සරණය ඌ හොඳට ඉන්නවා අවුලක් නැහැ කොක්කු නැහැ මොකක්ද එහෙනම් අරු අතින් දාලා වැඩි කරලා වර්ණනා කරලා අනිත් එකා ගැන කියලා පැහැදිලිද එහෙනම් ඕක තමයි අතිශයෝක්ති කියන්නේ පවතින තත්ත්වය එකක් හැබැයි මෙහෙමයි අර අරයකා ඇරපු පුක් එක තියෙනවනේ වාතය තියෙනවනේ ඒක මට නෙමෙයි ඌටවත් දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි නිකන් මාස 7කින් විතර වැසිකිලි ගියේ නැතුව බිත්තරම කාලා ඇරපු පුක් එකක් වගේ වාතයක් වගේ ඒක ඒ තරම් ගඳයි පන්ති ඇතුළේ ඉන්නවත් බෑ හැබැයි අර තරම් නෑ බිත්තියේ පැල්ලම් වැදිලා කොක්කු මැරලා වැටිලා සරණ යවමනේ එච්චර අවුලක් නෑ හරි අන්න මොකද්ද කියන්නේ පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්න ඕන මට අපේ එක මට ඇවිල්ලා කියනවා අන්න අර විස්තරෙ මෙන්න මේම වෙලා අරම වෙලා හැබැයි ඇවිත් බලද්දි එච්චර එකක් වෙලා නැහැ ඔය සීන් එක අපිට හම්බ වෙනවනේ පොත ඇතුලේ මතක් කරලා බලන්න කොහෙද මේක හම්බෙන්නේ වෙනවා පොඩි සීන් එකක් වෙනවා ඒක කියන්න බුදු අම්මෝ කියන විස්තර තොගයක් නේ ඒක පැහැදිලි කරන්න අර කියන කතා තොගයක් දහර මතක් කරගන්න දැන් එකින් එකට කොහෙද තිබ්බේ ඒ වගේ බොරු වගේ දේවල් අපිට විශ්වාස කරන්න බැරි දේවල් ගොඩාක් වර්ණනා කරලා සාමාන්‍ය පොඩි සිද්ධි වලට කොහෙද තිබ්බේ එකක් ගත්තොත් ගුත්තිලකාවේ එහෙමනේ ගුත්තිලකාව අස්සු හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕන මෙහෙම සද්ද නැහැ ගුත්තිල දුරතුමා වීණාව වාදනය කරනකොද නංගි බබාලා 900ක් සුරංගනා 900ක් ඕන් ඇවිල්ලා නටනවා තාන පොඩි අවුලක් තියෙනවනේ මාළු ගොඩට ඇවිල්ලා ඉන්නවානේ ආය උදා දැරනවා අම්මලාගේ අතින් දරුවෝ වෙනවා අපිට පොඩි අවුලක් තියෙනවා විශ්වාස කරන්නනේ ගුත්තිලගේ වීණානාදේ හැඩයි තමයි ඉට්ස් ඕකේ බට් මොකද වෙන්නේ ඒක රචකයා පාඨකයාට සමීප කරන්න ඕනකොට කොච්චර ලස්සනයිද කොච්චර රසවත්ද කියනවට වර්ණනා කරන අතිශයෝක්තිය දාලා තියෙන තත්ත්වය අභිභව ගිහින් වර්ණනා කරනවා ඕක තමයි අපි අතිශයෝක්තිය කියන්නේ හැබැයි ස්වභාවෝක්තිය කියන්නේ ඔහොම එකක් නෙමෙයි එච්චර ඒව නැහැ මොකද්ද කියන්නේ අපේ මල්ලිට ගියපු වාතය ගැන මට පැහැදිලි කරන්න ඇවිල්ලා කියන සර් මෙහෙමයි පන්තියේ ස්ටුඩියෝ එකේ තව විනාඩි 10කටවත් අපිට කරන්න වෙන්නේ ඇයි මොකද පස්සේ අපි ජනල් ටික ඔක්කොම අරලා දාමු මොකද අර යකා මේ ලොකු වාතයක් කරලා පන්තියේ ඉන්නවත් බෑ බුදුම ගඳක් තියෙන්නේ මාස 7කින් ගිහිල්ලා නැහැ වැසිකිල්ලට බිත්තරම කාලාද මොකද ඒ තරම් ගඳ හරිනේ පවතින තත්ත්වය ඒ විදිහට ගිහුවා අපි තේරුම් ගත්තා බැද්දේ ගමදී සිරපල්ලා ඇවිල්ලා පුංචි මණිකට කියනවා පුංචි මණිකා බබුන් මැරිලා ඌ ඉවරයි ඩෙත් දැන් උත්තන පුංචි මණිකා මොකද්ද කරන්නේ පැත්තකට ගිහිල්ලා බිත්තියට හේතු වෙලා එහෙම බිම ඉඳ ගන්න. අන්න ස්වභාවෝක්තිය. අපිට විශ්වාස කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම වෙනවනේ සාමාන්‍ය මිනිස්සයා මලා කියවහම ගෑණි එක්ක කඩාගෙන වැටලා හැමදේම ඉවරයි කියලා විතර වාඩි වෙන්න පුළුවන්. හැබැයි යොතන රචකයා කිව්වා නම් පුතේ පුංචි මණිකට හොඳටම තරහ ගිහිල්ලා ඒ ආපු තරහට අතේ තිබ්බ කුඩේ අරගෙන බන්ධනාගාර ගේට්ටුවට දඩෝන් ගාලා ගැහුවා.
ඒ වැදිච්ච පාර වැදිලා බණ්ඩාර ගාර ගේට්ටුව දෙකට කඩලා ගියා. කඩලා ගියව පාර බබුන් මහා සාගරයේ උලන් නෙමෙයි රැලි ගොඩක් එක්ක මේන බබුන් එනවා මෙහෙම. පුළුවන් ද පිළිගන්න බෑ. ආන් අතිශයෝක්තිය. මෙන්න ස්වභාවෝක්තිය. පුංචි මණික ගියා පැත්තකින් ඔහොම ආඩු වෙලා හිටියා. හරිනේ මණික. දැන් පැහැදිලිනේ මේ දෙක. හරි. ඔන්න ওই දෙක නිර්මාණ ඇතුලේ තියෙනවා. හරි. රචකයා සාහිත්‍ය නිර්මාණ සාර්ථක කරන්න උවමනාවට මේ අතිශයෝක්තිත් පාවිච්චි කරනවා, ස්වභාවෝක්තිත් පාවිච්චි කරනවා. මේ දෙකම දාලා එයා එයාගේ නිර්මාණකරණය දෙනවා. හරි. මේ දෙකම දානවා. දැන් අපි තව එකක් ගමු. ස්වභාවෝක්ති හරි, අතිශයෝක්ති හරි. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා. තව එකක් මම කියන්න. මොනවාද මේවල පාවිච්චි කරන්නේ? අන්න මේ කට්ටිය සංකල්ප රූප යොදනවා. මොනවාද? සංකල්ප රූප. අර සංකල්ප අයියගේ රූපේ නෙමෙයි. සංකල්ප රූප කියලා වෙනම එකක්. හරි මේ පායන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා. සංවාදශීලී භාෂාව. සංවාදශීලී භාෂාව. භාෂාවහර කියලා අපි කියන්නේ. සංවාදශීලී භාෂාවහර කියන්නේ මෙන්න මේ දෙක. මේ දෙක ඇවිල්ලා නිර්මාණයක පවතින මොන බව ඇති කරන්න දන්නවද ලොකුවටම සපෝට් කරන්නේ? සජීවී බව. සජීවී බව. රයිට්. දැන් ඔයාලා කියවලා තියෙන පොත් මොනවාද? ඇහුවොත් ඔයාලා කියන ඒවා මොනවාද කියලා තියෙන්නේ? අපි අර මැයිමාර ප්‍රසංගයේ ප්‍රසිද්ධ පොතක් නේ ඕගොල්ලෝන් අතර. ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එක ටක් ගාලා ටච් කරගත්ත පොතක් නේ. ඒක කියලා තියෙනවද? ඒකේ දැන් අර ගෑල් ළමයා රේල් පාර දිගේ මෙහෙම යනකොට සමීද අයියාගේ අර අයියා ගිහිල්ලා හදනව නේද අර මේ ගහක මල් වගේක් මල් මැයිමාර මල් නේ. ඒකම ඇවිල්ලා පේනවනේ. මෙහෙම බලද්දි ලස්සන ගෑල් ළමයෙක් මෙහෙම ඇවිදගෙන යනවා. ගහක රතු පාට මල් පිපිලා තියෙනවා. එයා ඇඳගෙන ඉන්නේ හරි වින්ටේජ් ටයිප් එකට. ලස්සන ඇඳුමක් ඇඳලා පොඩි බෑග් එකක් දාලා රේල් පාර දිගේ ඇවිල්ලා පේනවනේ. ඇවිල්ලා පේනවා. අපේ හිතේ එන රූපෙම ඇවිල්ලා පේන්නේ හොඳේ. ලෝවේද? හිතේ එන රූපෙම ඇවිල්ලා පේන්නේ. පොඩිනවා ඔළුවට ගලක් අතහැරලා මරලා දාන්න කලින් ඒ විස්තරය අපිට ඇවිල්ලා පේනවා. පොඩිනවා ඇදගෙන යනවා කැලේ දානවා කැලේ දිබිමට දානවා ගලක් පඩි මහා කළු කැත්ව මිනිහෙක් ඇවිල්ලා අතහරනවා. ඇවිල්ලා පේනවනේ. ඔය විදිහට අපේ නිර්මාණ ඇතුලේ ඇවිල්ලා පෙවුන්නේ නැද්ද? ඇවිල්ලා පෙවුනා. හැම එකෙම ඇවිල්ලා පෙවුනා. බුත්තිලා ඇවිල්ලා ඉන්නවා වාඩි වෙලා ඉන්නවා වීණාව ගානවා තාන් කියලා අරයා ගානවා මේ මිනිස්සු ඇවිල්ලා කෑ ගානවා අප්පුඩියා. එහෙම ඇවිල්ලා පෙවුන්නේ නැද්ද? ඇවිල්ලා පෙවුනා. කවියෙන් කවියට කියන සිද්ධිම ඇවිල්ලා පෙවුනා නේ. එතකොට තව උදාහරණයක් ගමු. වැද්දේ ගම ඇතුලෙන් එකක් කියන්න බෑ. වැද්දේ ගම ඇතුලේ වෙන සිද්ධිම ඇවිල්ලා පෙවුන්නේ නැද්ද අපිට? ඇවිල්ලා පේනවනේ. සිලිඳු ගිහිල්ලා බුදුලාලිටයි ආරච්චිටයි වෙඩි තියෙන කැලම ඇවිල්ලා පේන්නේ නැද්ද? ඒ කැලම ඇවිල්ලා පේනවා. සිලිඳු අරකේ කතා කරන පුංචි මණිකා කන්දක් උඩ තියෙන කන්දක් වගේ තැනක ප්‍රදේශයක තියෙන සිරගෙදර ඉන්නවා. ඒ ගෙදර හිරගෙදර ගැන කතා කරද්දි පැහැදිලි කරලා කියනවා. හරක් ඉන්නේ තනකොළ වැවිලා තියෙනවා. පාළුයි. මැවිලා පෙවුන්නේ නැද්ද? මැවිලා පෙවුනා. අර ලොකු තාපයක් උඩ චූටි අහිංසක කෙල්ල වාඩිලා ඉන්නවා. මැවිලා පෙවුන්නේ නැද්ද? මැවිලා පෙවුනා. පුතේ මෙන්න මේ මැවිලා පේන එක හරහා තමයි සංකල්ප රූප හරහා තමයි නිර්මාණය පට්ට සාර්ථක නිර්මාණයක් බවට පත් වෙන්නේ. ඇයි දන්නවද? ඒකනේ බං සමහර පොත් කියවද්දි ඒ කොල්ලා දාලා ගියාට පස්සේ කෙල්ලට ඇඬෙන්නේ. පව්. අයිසකි. යකෝ අපි දන්නවද? අපේද? නෑ හැබැයි ඇයි? අපි පොත ඇතුලේ ඉන්නේ. අපි එතන ඉන්නේ. අපිට ඒක හොඳටම දැනෙන්න ගන්නවා. ඒක තමයි සංකල්ප රූප මැවිලා පේනවා. මේ මරුමක් වෙද්දි අපි අපේ ඔළුවේ මැවිලා පේනවා. මැවිලා පේන්නේ නිකන් නෙමෙයි. අපිට ආසම විදියට තමයි මැවිලා පේන්නේ. අපිට ආසම විදියට මැවිලා මම දැන් කියනවා ඔන්න මවා ගන්න කියලා ඔයා ඔන්න වැදුල්ල පැත්තේ මෙහෙම ට්‍රේන් එකකින් යනවා. ට්‍රේන් එකකින් ඔයා මෙහෙම යන ගම පුතේ. ඔයා දකිනවා කඳු දෙකක් මැද්දෙන් තියෙන තේකොළ වාඩියක. තේකොළ වාඩියක නෙමෙයි තේ යායක ගෑනු දෙන්නේ ගෑනු අය දෙන්නේ තේකොළ නෙලනවා. මමල බලන්න. ඒක ඔයාගේ ඔළුවේ ඇඳින්නේ එක එක විදියට. දැන් මම මේ එක එක්කෙනාගෙන් ප්‍රශ්න අහුවොත් කමෙන්ට් දාන්න බලන්න ඕනේ එක එක්කෙනාගේ වෙනස් වෙයි. එක එක්කෙනාගේ ඔළුවේ ඇඳින්නේ එක එක විදියට. රයිට්? එක එක්කෙනාට එක්ක සමහරුන්ට එක මම කියන්නේ එතකොට ඒවම ඇවිල්ලා පේනවා. ඔයාලට පේන්නේ එක එක විදියට. ඒක තමයි සංකල්ප රූප වල ස්වභාවය. තමන්ගේ ඔළුව පිළිගන්න කැමති තමන් ආසම විදියටම ඇවිල්ලා පේනවා. මේ හින්දා නිර්මාණය මාර විදියට පාඨකයා අතරට යනවා. නිර්මාණය මාර විදියට පාඨකයා අතරට යනවා. පාඨකයා තදින් වැළඳ ගන්නවා නිර්මාණය. මෙන්න මේ සංකල්ප රූප හින්දා. සංවාදශීලී භාෂාව කියන්නේ ඔයාලා දැකලා තියෙනව නේද? අර නිර්මාණයක ඇතුලේ යනවා දෙබස්.
රචකයා ඒ කියන්නේ මේකේ ඉන්න කතකයා තනියම යන දෙබසුත් තියෙනවා. නැත්තම් මේකේ ඉන්න දෙන්නෙක් අතර යන දෙබස් තියෙනවා. සමහරලාට මේකේ කතන්දරය ඇතුලේ මේ නිර්මාණය ඇතුලේ ගොඩක් කට්ටිය අතක යන දෙබසුත් තියෙනවා. හරි දැන් අපි බැද්දේගම ගමුකෝ. බැද්දේගම ඇතුලේ පුංචි මැනිකා ඉන්නේ. ඔව් පුංචි මැනිකගෙන් අර හිරපල් අහනවා. මොකද්ද? අපි ඉස්සලා විස්තරය කියනවා. මෙහෙම හිර ඉදර තියෙන මෙහෙම තැනක මෙන්න මෙහෙමයි කියලා ඔය විස්තරය දෙනවා. අපි ඕක වේගෙන් කියවගෙන යනවා. පුංචි මැනිකා මෙන්න මෙහෙම තනියම ආවා. මෙන්න මෙහෙම තියෙන හිරපල්ලා මෙහෙම හිටියා. ඔහොම යන දොරට තට්ටු කරා. ඇතුළට නොඇසෙන සේ දොරට තට්ටු කළායේ. නැවත වරක් දොරට තට්ටු කළායේ. ඔහොම කියලා කියනවනේ. හරි අපි නෝමල් එකේ කියවගෙන යනවා. සංකල්ප රූපම ඇවිල්ලා පේනවා. පුංචි මැනිකා ඉන්නවා. දොරට තට්ටු කරනවා. ඉන්න ඔක්කොම පේනවා. හැබැයි ඒකේ ඡේදයෙන් පස්සේ තියෙනවා ඩයලොග් ටික. දෙබස්. කොහොමද? දොර අරගෙන අරුව ආවා. හිරපල්ලා ආවා. හිරපල්ලා උනේ මුරකරුව ආවා. ඇවිල්ලා අහනවා. කවුද? මේ ඇයි? විස්තරය කියනවා. මොකද්ද අහනවා. මොකද්ද එයාගේ නම? එයාගේ මොකද්ද එයාගේ ගම කියලා අහනවානේ. මගේ නම එයාගේ ගම වැද්දේක. ඔහොම කියලා ඩයලොග් ටික යනවනේ. පුතේ අපි අර ඩයලොග් ටික කියවන්නේ අර ඡේදය කියවගෙන ආපු විදියමද? නෑනේ. එහෙම නෙමෙයි. අපි පොතක් හරි මොකක් හරි එකක ඩයලොග් කියවනකොට අපි ඒකට වෙනම ක්‍රමයක් ආදේශ කරගන්නවා. අපි විසින්ම ඒ චරිතවලට පණ දීලා ඩයලොග් ටික කියවනවා. අපිට පේනවා මම ඇවිල්ලා චරිත මෙහෙම ඉන්නවා අනිත් චරිත මෙහෙම ඉන්නවා. අන්න දැන් ඩයලොග් ටික දෙපැත්තට හොමාරි. හරි. ඒ එක්කම මේ චරිතවල ස්වභාවයට අනුව තමයි අපි විසින්ම අපේ ඇතුළ විසින්ම ඩයලොග් එක හදන්නේ. නැද්ද? දැන් ඔන්න දැන් මෙහෙම දැන් අර හිරපල්ලා, ඒ කියන්නේ මුරකාරය එනවා. මුරකාරය ඇවිල්ලා අහන්න ඕනේ සාමාන්‍යයෙන් අපේ ඔළුවට අහනවනේ මුරකාරය කියන සැරෙක් කෙනෙක් තුවක්කු තේරියන් එන්නේ. ඔහොම වෙනවා ඇවිල්ලා අහනවා. මොකද්ද එයාගේ ගම? පුංචි මැනිකා කියන්නේ අහිංසක ගෑනු මේ ගෑනු කෙනෙක්. එයා කියනවා එයාගේ ගම බැත්තේ ගම අයියා. මොකද්ද එයාගේ නම? එයාගේ මම කොහොමද එයාගේ නම කියන්නේ අයියා? ඇයි බං ගෑණියේ මොකද්ද මේ මිනිහට කියපු නම? එයාට කිව්වේ බබුන් කියලා. එහෙමනේ වෙන්න ඕනේ. අපිම අපේ ඔළුවේ චූටියට නේ හිතින් කෑ ගහලා මං කිව්වා වගේ කියන්නේ නැහැ. නමුත් අපි නිකන් හිමීට චූටියට එක හදා ගන්නවානේ. ඒක තමයි ක්‍රමය. එහෙම නැතු. හැබැයි ඒක කරන්නේ අර චරිතයට ගැලපෙන විදිහට සජීවී වෙන. නේ නිර්මාණය ඔටෝමැටිකලිම සජීවී එකක් බවට පත් වෙනවා. දැන් ඉතහම මෙහෙම වෙනවද කියලා. ඕන දැන් හිරපල්ලා එනවා. හිරපල්ලා කියන්නේ දරුණු සර කෙනෙක් නේ. යා දැන් තුවක්කුවක් අරගෙන ඔහොම එනවා. තුවක්කුවක් අරන් මෙයා ඔහොම ආවට පස්සේ හිරපල්ලා අහනවා. මොකක්ද එයාගේ නම? මොකද්ද ගම? හිරපල්ලෙක් එහෙම අහනවද? නෑ හිරපල්ලා. මොකද්ද? මොකද එයාගේ ගම? කොහෙද නම? නෑ වැරදුනා. මොකද්ද එයාගේ ගම? ඒතකොට නම? අන්න මේ තුවක්කුව. එතකොට පුංචි මැනිකා අහිංසකයි. පුංචි මැනිකා උත්තර දෙනවා. එයාගේ ගම බැද්දේක. එයාට කිව්වේ බබුන් කියලා අයියා. එහෙමනේ පුංචි මැනිකා හරි අහිංසක විදියට චාම් ගෑල්ලා මේ හැදිච්ච අහිංසක කෙල්ලෙක්. ඒකේ බය වෙලා ඇවිත් ඉන්නේ මිනිස්සයා මැරිලත් එක්ක ඉන්නේ හොයන්න එන්නේ මැරිලාද නැත්නම් පණ පිටින් තාම ඉන්නවද කියන කතාව නේ. එතකොට අන්න එහෙම කියන්නේ එහෙම නැතුව පුංචි මැනිකා කියනවාද මේ? එයාගේ ගම කොළඹ. කොළඹ තමයි එයා ඇවිල්ලා මේ නොකියකොට. එයාට කිව්වා හරි කිව්වා අතරම බබුන් කියලා අයියා බබුන්ව දන්නවද? එහෙම අහනවද පුංචි මැනිකා? නෑනේ එහෙම වෙන්නේ නෑනේ පුංචි මැනිකා හරි අහිංසක ගෑල්ලා. හරි. අන්න එතකොට අපි දෙවස් ඇතුලේ මේ සංවාදශීලී භාෂාව ඇතුලේ මේකට සජීවී බවක් එකතු කරගන්නවා. පැහැදිලි? මේකට සජීවී බවක් අපි විසින්ම හදා ගන්නවා. එහෙනම් නිර්මාණය රචකයා ඇතුලේ ඉන්නේ රචකයා නිර්මාණයට උපරිම පණ දීලා තියෙනවා. පාඨකයා ඉන්නේ නිර්මාණය ඇතුලේ. සංකල්ප රූප මැවෙනවා ඔහුගේ ඔළුවේ. හරි. ඒ ඔළුවේ සංකල්ප රූප මැවෙන ඌම හදා ගන්නවා මේ කෑල්ල. ඔන්න ඕවා තමයි කාව්‍ය අලංකාර. භාෂා උපක්‍රම, භාෂා අලංකාර අන්තිම තව එකක් තමයි සංකේත. සංකේත වලින් කරන්නේ පොඩි කෑල්ලක් පොඩි වචනයක් පාවිච්චි කරලා ලොකු කතාවක් කියන එක. චූටි වචනයකින් ලොකු කතාවක් කියන. සංකේත වලින් කරන්නේ ඒක. මෙන්න මෙහෙම පොඩි ගහක් තියෙනවා. පොඩි ගහක් තියෙනවා. උස ගස් සංකේතයක් දාලා ඉවරලා ව්‍යංගාර්ථවත් කරලා කියනවා උස ගස් කියන සංකේතය හරහා මේ ගහක් හොඳේ. මේ ව්‍යංගාර්ථ කරලා කියනවා සංකේතයක් මේක. ධනපති පන්තිය චූටි සංකේතයක් උස ගස්. ධනපති පන්තිය විදින සැපවත් ජීවිතය කොච්චර ආතල් එකේ යාලා ඉන්නවද මොන වගේ ජීවිතයක්ද යාලා ගත කරන්නේ කියලා සම්පූර්ණ ලොකු කතාවක් කියනවා. ඔන්න සංකේතයක්. එක පොඩි වචනය ගස් උස ගස්. චූටි තන පඳුරක් අඳිනව නෙවෙයි චූටි තන පඳුරක් ගන්න තන පඳුරක් මේ මතුවේ මේ බිම් ගැබින් දුබල නොගැඹුරු මුල් මතින් තුරු බොහෝ උස. අන්න නිර්ධන පන්තිය විදින වේදනාව ඒ මිනිස්සු කොච්චර දුකින්ද ඉන්නේ කියන කතාව. ඒගොල්ලෝ විදින වෙනස්කම අසාධාරණත්වය එන මේ චූටි සංකේතකින් පෙන්නන තන පඳුරකින් පෙන්නන. පැහැදිලි සංකේත කියන්නේ මොකක්ද කියලා?
අන්න එහෙමයි වෙන්නේ. ව්‍යංගාර්ථවත් කරන්න තමයි සංකේත ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. ලොකු කතාවක් කියන්න චූටි සංකේතයක් පාවිච්චි කරනවා. right? ඊට පස්සේ තියෙන්නේ දිගු වැකි කෙටු වැකි. මේක ඇවිල්ලා ඔයාලා දන්නවා මේක කියද්දිම තේරෙනවා. දිගු වැකි කෙටු වැකි. සමහර තැන් තියෙනවා ලොකු විස්තර කියනවා. ලොකු විස්තර කියනවානේ. සේනාව ගැන හඳුන්වන්න ඕන නම් කොහොමද? කනට කන තියාගෙන ඉන්නවලු, රෝදිට රෝදි ගැටෙනවලු, අරමලු, මේමලු, මෙච්චර සෑහෙන විස්තර කියනවා. මහාන කරා කියලා කියන්නේ එව මහාන කියලා කිව්වම අන්න මහාන වුණාලු. රත් සිවුරු ඇඳගෙන, රතු සිවුරු ඇඳගෙන කොහොම වෙලා මහාන වුණා. එක වචනෙන් දෙන්න, එක ඡේදෙන් කියනවා. සමහර ඒවා ඡේද ගණන් කියනවා. පැහැදිලිද? දිගුවැකි භාවිතා කරන්න ඕනේ දෙන තැන දිගුවැකි භාවිතා කරන්න ඕනේ. කෙටිවැකි භාවිතා කරන්න ඕනේ තැන කෙටිවැකි භාවිතා කරන්න ඕනේ. බැද්දේ ගම ඇතුළේ කෙටිවැකි පාවිච්චි කරන කොහෙදද? හින්නිහාමි කැමති වෙනවා තාත්තාගේ අර අනාගතේ වෙනුවෙන් පුංචිරාලත් එක්ක යන්න. ඒ කියන්නේ වෙදරාලත් එක්ක යන්නනේ. වෙදරාලත් එක්ක යන්න කැමති වෙනවා. ඒක කියනවා මම තාත්තා හින්දා කැමති වුණා මම යන්නම් තාත්තත් එක්ක. ඒ වචනෙන් නෙමෙයි මම මගේ වචනෙන් කිව්වේ. පොඩි ඡේදයකින් පොඩි වාක්‍යකින් ඔය කැලේ කියනවා. හැබැයි අරගොල්ලෝ ගිහිල්ලා අර බාරය ඔප්පු කරන්න ගිහිල්ලා දෙවියන් වහන්සේ ගාව යන වෙලාවේ එතන විස්තරේ පැහැදිලි කරන්න ඕනේ, චිත්‍ර රූපමවන්න ඕනේ. කොහොමද කියන්නේ? අන්ධ ළමයින් උස්සගෙන ගිහිල්ලා දෙවියන් වහන්සේට පෙන්වනවා අනේ දෙවියනේ මගේ පොඩි ගාගේ ඇස් දෙක පෙන්වලා දෙන්න. වඳ වෙච්ච ගැහණුව, වඳ භාවයටපත් වෙච්ච ගැහණු ළමෙක්, ගැහණු කෙනෙක්ව මස් කපන මිනිස්සෙක් එක් කරගෙන ඇවිල්ලා තියෙන දෙයියන්ට දෙන්න මොකටද? අනේ දෙයියනේ මට බබෙක් ලබා දෙන්න, මගේ දරුවට බබෙක් දෙන්න කියලා දෙයියන්ගෙන් බබෙක් අරන් යන්න. අන්න ඇවිල්ලා තියෙනවා. පැහැදිලි? මෙන්න දිගුවැකි පාවිච්චි කරනවා. දිගුවැකි තියන්න ඕනේ දැන් දිගුවැකි දාන්න ඕනේ. කෙටිවැකි දාන්න ඕනේ, කෙටිවැකි දාන්න ඕනේ. අර වෙලාවේ ඒ විදියට පැහැදිලි කර පෙරහැර ගැන කියනවා, දෙවියන්ව බලන්න ආපු මිනිස්සු ගැන කියනවා. ඒක අපිට ලස්සනයි. අපිට අදහසක් එනවා කැලේ මැද්දින් ලයිට් පත්තු වෙන්නේ නැහැ. මොනවද තේන්නේ? අපිට මැවිලා පේනවා. ඒ පරණ කාලේ කැලයක් මැද්දේ දේවාලෙක ගිනි මැල පත්තු කරලා තියෙන. ඔහොම අපිට මැවිලා පේනවා. හැබැයි හින්නිහාමි අර මිනිස්සුන්ට කැමති වෙච්ච එක පැහැදිලි කරෝතින් දිගට දිගුවැකි දාලා පුංචි මෑණි පුංචි හින්නිහාමි ඇවිල්ලා දත පොඩ්ඩක් හැරුවා, කෙල පොඩ්ඩක් ගැහුවා, වතුර චුට්ටක් බිව්වා. ඊට පස්සේ අම්මනේ කරලින හාමිත් එක්ක චුට්ටක් කතා කරා. අර කැත මිනිස්සයාගේ ගේ ගැන හිතුවා. ඒ ගේ කැත ඇති, ඒ ගේ පරණ ඇති. එහෙම කියලා හිතුවා. ඕවා කියන්න ගියොත් ඉතින් කම්මැලිනේ. ඒක අපිට එච්චර සෙට් වෙන්නේ නැහනේ. අන්න රචකයා දන්නවා විස්තර කරන්න ඕන දේවල් දිගුවැකි දාලා විස්තර කරන්න, කෙටියෙන් කියන්න ඕන දේවල් කෙටිවැකි දාලා කෙටියෙන් කියන්න. අපිට සාර්ථක නිර්මාණයක්, රසවත් නිර්මාණයක් හම්බෙන්නේ අන්න එතෙන්දී. පැහැදිලිද? දැන් ඔන්න පැහැදිලිනේ කතන්දර ටික. කාව්‍ය අලංකාර, භාෂා අලංකාර, කාව්‍ය උපක්‍රම, භාෂා උපක්‍රම ඇතුලේ තව ගොඩක් තියෙනවා. මම ඔය මේ ප්‍රධාන කැලේ ටිකක් තමයි කිව්වේ. උත්ප්‍රේක්ෂ අලංකාරය. උත්ප්‍රේක්ෂ අලංකාරය. මොකද උත්ප්‍රේක්ෂ අලංකාරය කිව්වේ? උත්ප්‍රේක්ෂ අලංකාරය. උත්ප්‍රේක්ෂ අලංකාරය කියලා කියන්නේ පෙර නොවූ පරිදි, පෙර නොවූ නොදුටු නොඇසු නොවූ විරු ලෙස, නොදුටු විරු ලෙස, නොඇසු විරු ලෙස, නොවූ විරු ලෙස දක්වන එක. ඒ කියන්නේ අපි කලින් අහලත් නැති, අපි කලින් දැකලත් නැති, අපි කලින් දන්නේත් නැති විදියකට කියන්නේ. අපි හැමදාම ඉර බහින එක දැක්කනේ පුතේ. ඉර බහින එක අපි හැමදාම දැකලා තියෙනවා. හැබැයි එක තැනකදී හම්බ වෙනවා අපිට කොහමද? අන්න උත්ප්‍රේක්ෂ අලංකාරය හරහා අපිට හම්බ වෙනවා. උණු වැඩියයි හිරුගේ රැස් තෙමා නැවත ගෙනන ලෙස් ගියේ වැද මොහොදු කුස් පෙනේද ආදර වෙසෙස්. අන්න ඉරේ රැස් උණු වැඩිලු මාව පිච්චෙනවා වගේ අනේ කියලා ඉර හිතලා ඉර යනවලු පුතේ මුහුදට. මෙන්න ඉර මුහුදට යනවලු. මොකටද? තෙමාගෙන ආයෙන් හායි ළමයි කොහොමද? මගේ රස්නේ දැන් අඩුද? එහෙම තෙමාගෙන ඉර යනවලු. ඇත්තටම එහෙමද වෙන්නේ නැහැ. අපි දන්නවා මේ ඉර බැස යනවා. හන්දෑ පාමාර ආය වෙනකොට අපි මේ ඉර බැස යනවා. අපි සාමාන්‍ය සංසිද්ධියක්. අන්න අපි දන්නවා. නේ. ඔන්න ඔකට අපි උත්ප්‍රේක්ෂ අලංකාරය කියලා කියනවා. කවදාවත් එච්ච නැති විදියට, අහපු නැති විදියට, දැකපු නැති විදියට සාමාන්‍ය සංසිද්ධියක් කියනවා. මේකට පාවිච්චි කරනවා අජීවී වස්තු වලට සජීවීත්වය ආරෝපණය කිරීම. මොකද්ද? අජීවී වස්තු වලට සජීවීත්වය ආරෝපණය කිරීම. එහෙම උත්ප්‍රේක්ෂ අලංකාරය ආරෝපණය කරනවා. ජීවී වස්තු වල උත්ප්‍රේක්ෂ අලංකාරය හදා ගන්නවා එහෙම. හරිද? මේක ඇවිල්ලා තව උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. සජීවාත්මාරෝපණය කියලා කියන්නේ සජීවී වස්තු නිර්මාණය කරනවා අජීවී වස්තු වලින්. මල් ඇවිදගෙන යනවා, මල් බැහැලා එනවා, දිය ඇල්ලක් ඇවිල්ලා කතා කරනවා.
ඊට පස්සේ ගහක් ඇවිල්ලා අපිව නැගිට්ටවනවා. ඔහොම සජීවී දේවල් වලට සජීවී බවක් දෙනකොට අන්න අපිට ඒකට එහෙම කියන. ඔය දේවල් හරහා මොකද්ද වෙන්නේ පුතේ? නිර්මාණය රසවත් වෙනවා. හරි. අපි අර වෙලාවේ මතකද ඉස්සෙල්ලා පාඩම් පටන් ගන්නේදී කිව්වා කේක් එකක් ගැන. කේක් එක අපි චුට්ට හරිම රසයි. මේක එන මේ චොකලට් රසට තමයි මම කැමති. ඒක හින්දා තමයි කේක් එක රස වෙලා. එහෙම කියලා අපි කියන. අන්න ඒ වගේම නිර්මාණයේත් මේ පාවිච්චි කරලා තියෙන දේවල් සහ පාවිච්චි නොකරන තියෙන දේවල් ගැන අපි කියනවා. කේක් එක කාගෙන යනකොට මැද හරියෙන් යනවා පුතේ. පොඩි ගම්මිරිස්ලා. සෙට්ද වැඩේ නෑ සෙට් වෙන්නේ නෑ. ඒකට අදාළ දේවල් ඒකට වැටෙන්න ඕන. මේ නිර්මාණත් එහෙම. ඒ නිර්මාණයට ගැලපෙන්න දේවල් ඒ නිර්මාණ වලට අවශ්‍ය නෑ. මස් සොද්දක් කාගෙන යනකොට මස් ටික සොද්ද කනකොට පැණිම පැණි රහයි මී පැණි වගේ මස් සොද්ද. පුතේ අම්මගේ අතින් මිරිස් ලුණුයි මිරිසුයි දාන අතර ඊට වඩා සීනි දාලා. ගැලපෙනවද? නෑ ගැලපෙන්නේ නෑ. අන්න කෑම එකක් රහ වෙන්නේ ඒකට දාලා තියෙන අමුද්‍රව්‍ය මත. ප්‍රමාණය ගානට වැඩිපුර දාලා තියෙනවා. අදාළ දේවල් දාලා දීලා. මෙන්න නිර්මාණය රස වෙන්නේ මෙන්න මේ කියන භාෂා උපක්‍රම මත. නිර්මාණය සාර්ථක වීම සඳහා කවියා භාවිතා කර උපක්‍රම මොනවාද? නිර්මාණය සාර්ථක රසවත් වීම සඳහා භාවිතා කර අලංකාර මොනවාද? නිර්මාණකරුවා භාවිතා කර භාෂා උපක්‍රම මොනවාද? නිර්මාණකරුවා භාවිතා කර භාෂා අලංකාර මොනවාද? මේදී ඕක සියලුම ප්‍රශ්න වලින් රසාස්වාද ලියන ළමයින්ට රසාස්වාද වලට, විචාර ලියන ළමයින්ට විචාර වලට මේ කියන හැම එකටම නිර්මාණයක් කරන්න නිර්මාණකරුවා භාවිතා කරන්නේ මෙන්න මේ දේවල් ටික. පැහැදිලි? රයිට්. එහෙනම් අද ඔය ටික තමයි මට කියලා දෙන්න ඕනේ. ලබන සතිය අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරමු. ඔයාලට විශේෂයෙන් මොනවා හරි ඕන දේවල් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් දාන්න. පාඩම තේරුණා නම් කොහොමද විස්තරේ? ඒ ටිකත් කමෙන්ට් එකක් දාන්න. තාම මොනවා හරි ඔයාලට විශේෂයෙන් ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාගේ ටාගට් එකට ඔයා යනවා කියන ෂුවර් එක තියාගෙන අපිත් එක සෙට් වෙන්න. අපි කොහොම හරි ගේම් එක ගහමු. මේ ගේම් එක ගන්න ඕන ගේම් එකක් නේ. හින්දා අපි මේක කොහොම හරි ගහමු. අන්න වැඩේට සෙට් වෙන්න. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. උත්සරණයි දේවීටයි පරිස්සමෙන් ඉන්න ආදරේ. ජය වේවා. කොහොම හරි ටාගට් වලට යන්න ඕනේ. හරි.